සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඉතින් අදත් අප ඔබ රැගෙන යන්නේ ඔබට අනුරාධපුර සංචාරයේදී 100%ක්ම මගහැරුණු තවත් ස්ථානයක් දැක බලා ගැනීමටයි. ඉතින් වෙනදා වගේම ඔබගේ දැනුම තවත් වර්ධනය කරගනිමින් අපි යමු වීඩියෝ එකට. අද අප මේ රැඳී සිටින්නේ ඔබ සැම දන්න අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසික අභයගිරි චෛත්‍ය ඉදිරි පිටයි. ඉතින් අද අප බලන්න යන්නේ අභයගිරි අභිෂේක මණ්ඩපයයි. අභිෂේක මණ්ඩපයේ කියූ පමණින් ඔබේ මතකෙට එන්නේ කුමක්ද? ඔබ නගරයේ ඇති නවීන අභිෂේක ආයතනයද? නමුත් අප මේ කතා කරනුයේ අනුරාධපුර රාජධානී අවසාන කාලයේදී ඒ කියන්නේ පුරාණයේ පිහිටි අභිෂේක මණ්ඩපයක් ගැනයි. අපි මේ ඇතුළු වන්නේ අභයගිරි චෛත්‍යයේ දකුණු දොරටුවෙන්. ඉතින් මෙම ස්ථානයේ වම් පසින් තමයි මෙම අභිෂේක ගොඩනැගිල්ල පිටා තියෙන්නේ. හොයාගන්න හරි ලේසියි. මහායානීන්ගේ ආගමික චාරිත්‍ර අතර බුද්ධ ප්‍රතිමා, බෝසත් ප්‍රතිමා, සුවඳ පැනින්නහව අභිෂේක කිරීමට මෙම ගොඩනැගිල්ල භාවිත කරලා තියෙනවා. ඒ අනුව අභයගිරි විහාරයේ ඇති බෝසත් පිළිම හා බුද්ධ ප්‍රතිමා අභිෂේක කරන ලද ස්ථානය මේ වේ. අභයගිරි විහාරයට පසු කාලයක ඇති වූ මහායානික බලපෑම් නිසා විහාරය තුල මහායානික සංස්කෘතියක් එකතු වී ඇති බවට අදට ඉතිරි වී ඇති හොඳම සාක්ෂියක් තමයි මේව ගොඩනැගිල්ල. අභිෂේකය සඳහා යොදාගත් පැන් බඳුන් හා ප්‍රතිමා තැන්පත් කරන ලද කුඩා කුඩා වේදිකා වගේම අභිෂේක ජලය රඳවාගත් කාණුද අදටත් අපට මෙහිදී දැක ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් අපගේ මූලික අරමුණ වෙනුවේ අනුරාධපුර සංචාරයේදී ඔබට මගහැරුණු ඔබ කිසි දිනක දැක නැති ස්ථාන ඔබ වෙත ගෙන ඒමයි. අපගේ මුල් වැඩසටහන් මගින් අප ඔබ වෙත එවැනි බොහොමයක් ස්ථාන ගෙනවිත් තියෙනවා. ඉදිරියටත් අප ඔබ වෙනුවෙන් මෙම වැඩසටහන නොකඩවා ගෙන ඒමට බලාපොරොත්තු වී සිටිනවා.
ඉතින් මෙහි පැමිණෙන්න. ඔබේ දරුවන්ට මෙම ස්ථාන පිළිබඳව කියා දෙන්න. මේ අපගේ උරුමයයි. ඉතින් තවත් දවසක මෙවැනි වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් අප සමු ගන්නවා. ඔබ සැමට සුබ දවසක්.